මගේ නම උශාන්සිනෙත් මගේ ගෙවල් තියෙන අවිස්සාවෙල්ලේ ඒ ලෙවල්ස් කරලා ඉවරලා නිකන් ගෙදර ඉද්දී මට හිතුණා මගේ ඉංග්‍රීසි භාෂාව තව ටිකක් වැඩි දියුණු කරගන්න ඕනි කියලා. එතකොට මම FB එකේ දැක්කා සර්ගේ පෝස්ට් එකක් දාලා තියෙනවා ස්ලෙගා කියලා. ඒකෙන් තමයි මම බැලුවේ පෝස්ට් එකේ කොහොමද තියෙන්නේ කියලා. හැබැයි ඒකේ තිබ්බේ රුපියල් 3000ක් විතරයි ඉස්කෝලේ ඉවරෙච්ච ළමයින්ගෙන් ගන්නෙ. වැඩිහිටියන්ගෙන් රුපියල් 5000ක් විතරයි ගන්න එහෙම කියලා දාලා තිබ්බේ. ඒ හින්දා පොඩි සැකයක් එන්න පුළුවන් ඩිප්ලෝමා ඉන් ඉංග්ලිෂ් එකක් හදාරන වගේ සිසුවෙක්ට කොහොමද මේ වගේ පොඩි ගානකට මේ කෝස් එක වැදගත් වෙන්නේ කියලා. ඊට පස්සේ මම ඒ ගැන පොඩ්ඩක් බලන්න ඒකේ කමෙන්ට්ස් එහෙමත් බැලුවා. ඒකේ කමෙන්ට්ස් වගේම මම ඊට පස්සේ කරපු වැඩේ YouTube එකේ ගිහිල්ලත් ඒකෙත් කමෙන්ට්ස් බැලුවා කොහොමද කියලා. සර් ගැන කිසිම වැරදි කමෙන්ට් එකක් ඒකේ මම දැක්කේ නැහැ. ඒ වගේම ඒකේ තිබ්බේ ඒ අපිට කලින් කරපු බැජ්ජල ළමයි ඒගොල්ලන් කමෙන්ට්ස් දාලා තියෙනවා මම දැක්කේ. ඒකේ තිබ්බෙම සර් ගැන හොඳ කියලා සර්ගේ ඉගැන්වීමේ ක්‍රමවේදයේ තියෙන අපිට ඒක තේරෙන විදිහට සර් උගන්වන ක්‍රමවේද ගැන තියෙන පහසුවෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් ඒ වගේ ක්‍රමවේද ගැන සර් උගන්වපු දේවල් තමයි තිබ්බේ. ඒ හින්දා හැමෝටම මේකෙන් ගොඩක් ලොකු ප්‍රයෝජනයක් වුණා කියලා ඒගොල්ලෝ කමෙන්ට්ස් වල පවා දාලා තිබ්බා. ඒ හින්දා මම හිතුවා මේකට වියදම් කරාට කිසිම ගැටලුවක් වෙන්නේ නැති වෙයි. මට හොඳට මේකෙන් සර්ගෙන් ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා. පස්සේ ක්ලාස් එකට ජොයින් වුණාට පස්සේ තමයි තේරුනේ සර්ගේ ඉගෙනීම් ක්‍රමවේදය ගැන. අකලංග සර්ගේ පොඩි බේසික් ඉංග්‍රීසි එකේ ඉඳන් ඇඩ්වාන්ස් එක දක්වා එන පියවරේ ඊට පස්සේ සර්ගේ ස්පෝකන් ඉංග්‍රීසි වල වෙනම පැත්තක් ඒ තුනම එකට එකතු කරලා ඊට පස්සේ අන්තිමට එක්සෑම් එකක් තියලා සර්ගේ රිසල්ට් එකට ඇවිල්ලා දැන් අද මම ආවා සර්ටිෆිකේට් එක ගන්න මගේ. ඇත්තටම සතුටුයි මට ඉහළින් සමත් වෙන්න පුළුවන් වුණා. සර්ගේ ඉගෙනීම් ක්‍රමවේද හින්දා තමයි මට මෙච්චරක් දුරට එන්න හම්බුනේ. මගේ ඉංග්‍රීසි ටික වැඩි දුරටත් තව දුරටත් හදාගන්න පුළුවන් වුණේ. ඒ වගේම දැන් මම A levels ඉවර වෙලා රිසල්ට්ස් එනකන් ආයතනයක සේවය කරමින් ඉන්නවා. මට ඒ ආයතනයේ ඉන්ටර්විව් එකට යන්න පවා ඉංග්‍රීසි වලින් විතරයි ඒ ඉන්ටර්විව් එකේ ගත්තේ. ළමයි ඒකේ 250කට අධික ප්‍රමාණයක් ඉන්ටර්විව් එකෙත් හිටියා. ළමයි අන්තිමට 20 දෙනෙක් විතරයි තෝරගත්තේ. ඒකත් ඉංග්‍රීසි පුළුවන් කට්ටිය බැලුවේ. ඉංග්‍රීසි සහ සිංහල කියන භාෂාව තුලින් මට සමත් වෙන්නත් ඒකට පුළුවන්කම ලැබුණා. දැනට මම විශ්වවිද්‍යාල ප්‍රවේශය වෙනකන් ඒ ජොබ් එක කරගෙන ඉන්නවා. මගේ නම උෂා